ආයුබෝවන් යාළුවනේ සිගුරු හතේ YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා ඉන්න අපේ ආදරණීය යාළුවන් හැමෝම channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ආදරණීය විවාහයක් කියලා කියන්නේ අපි හැමෝම ජීවිතේ එක්තරා කාලයකදී සිහින මවන ලස්සන දෙයක්. ඉතින් මේ හීනේ සැබෑවක් වෙන්න නම් මේ විවාහ ජීවිතය ලස්සන ගත කරන්න නම් අපිට ගැළපෙන හරිම කෙනා අපිට මුණ ගැහෙන්න ඕන. අන්න ඒ විදිහෙන් ඔයාට උදව් කරන්න තමයි සිගුරු හතේ අපි ඉන්නේ. නිරන්තරයෙන් ඔයාට හොඳ විවාහ යෝජනා අවස්ථා ගෙනනවා අපි. ඒ අතරින් හරිම කෙනා හොයාගන්න ඔයාට දැන් හරි ලේසි. ඉතින් ඔන්න අද දවසේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට හොඳම විවාහ යෝජනා අවස්ථාවක් අරගෙනයි අපි ආවේ. වැඩි කතා නැතුව යන්න හදන්නේ අද දවසේ විවාහ යෝජනා අවස්ථාව මොකක්ද කියලා බලන්න. අද මේ විවාහ යෝජනාව බලන්න අපි යන්නේ රත්නපුර පැත්තට. රත්නපුර පැත්තේ මනමාල මහත්මයෙකුගේ විවාහ යෝජනාවක් තමයි අපේ ගෑනු ළමයින්ට අපි අරගෙන එන්නේ. අපේ මනමාල මහත්මයාගේ වයස අවුරුදු 52ක් වෙනවා. අඩි 5යි අඟල් 2ක් උස්සයි. ඉතින් ඔන්න හොඳ කඩවසම් පෙනුමක් තියෙන, ඒ වගේම විශේෂයෙන් වයස පේන්නේ නැති තරුණ පෙනුමක් තියෙන, ඒ වගේම හොඳ ගති ගුණ තියෙන වැදගත් ගුණගරුක උගත් තරුණ මනමාල මහත්මයෙක්. අපේ මනමාල මහත්මයා ඊට පෙර විවාහයකට යොමු වෙලා මේ වෙනකොට ඒ විවාහෙන් නිත්‍යානුකූලව වෙන්නලා ඉන්න කෙනෙක්. ඉතින් ජීවිතය කියලා කියන්නේ වරදිනවා. එතකොට අපි ආයෙත් එක හදා ගන්නවා. ඉතින් අපිට පුළුවන් විවාහය වුණා අපිට ආයෙ ගැලපෙන හොඳම කෙනෙක් එක්ක ලස්සනට පටන් ගන්න. ඒ වෙනින් ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමයි ඉතින් අපේ මනමාල මහත්මයා ආදරණීය සහකාරියකට ආරාධනා කරන්නේ. ඉතින් ඔයාගෙන් දැවිදි දීපල වගේ ලොකු දේවල් මොකොත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳ ගති ගුණ තියෙන, සිහිසිරුරක් තියෙන, දිග කොණ්ඩයක් තියෙන, ලස්සන ප්‍රියමනාප හොඳ ගති ගුණ තියෙන ගැහැල්ලමෙක් තමයි අපේ මනමාල මහත්මයා බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම වැඩිදුර අපේ මනමාල මහත්මයා විස්තර කතා කරොත් අපේ මනමාල මහත්මයා රියදුරුක වශයෙන් තමයි රැකියාව නිරත වෙලා ඉන්නේ. තමන්ට කියලා අංග සම්පූර්ණ නිවස තියෙනවා. ඉතින් ඔන්න ආර්ථික පැත්තෙනුත් කිසිම ප්‍රශ්නයක් නැති තමන්ට කියලා ඉන්න හිටින්න ගෙදර තියෙන හොඳ පවුලක වැදගත් ගුණගරුක මනාල මහත්මයෙක්. ඉතින් එහෙනම් අපේ ගෑනු ළමයින්ට දෙපාරක් හිතන්න නැතුව try කරන්න පුළුවන් හොඳම විවාහ යෝජනා අවස්ථාවක් තමයි අද දවසේ අපි අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් අපි තිරේ දාලා තියෙනවා මනමාල මහත්මයාගේ දුරකථන අංකය. ඔයාලට පුළුවන් කතා කරන්න, තව විස්තර දැනගන්න ගොඩක් දේවල් ඇති. දැන් හඳුනගෙන විවාහය දක්වාම යන්න දැන් ඉතින් නිදහස තියෙනවා. ඒ වගේම තමන්ගේ පෙර විවාහයෙන් වෙන්නුණු දියණියක් ගෙදර ඉන්නවා නම් අම්මලා තාත්තලා ඒ ගැන දුක් වෙනවා නම් ඔන්න හොඳ පුතෙකුගේ හොඳ විවාහ යෝජනා අවස්ථාවක් තියෙනවා. ඉතින් තමන්ගේ දරුවන්ට වැරදුන අවස්ථා නිවැරදි කරගන්න, ආයෙමත් ජීවිතේ ලස්සනට පටන් ගන්න උදව් කරන්න පුළුවන් දෙමාපියන්ට. ඉතින් ඔන්න තිරේ තියෙන දුරකථන අංකය හරහා අපේ මනමාල මහත්මයාව සම්බන්ධ කරගන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න කපු මහත්වරුන්ට තිරේ තියෙන දුරකථන අංකය හරහා මනමාල මහත්මයාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් සිකුරු හතේ අපේ එකම පැතුම තමයි ඔයාගේ විවාහය තවදුරටත් සිහිනයක් නොවී සැබෑවක් වෙන්න කියන එක. ඉතින් ඔන්න අද දවසෙත් හොඳ විවාහ යෝජනා අවස්ථාවක් අරගෙන ආවා. ඔයාටත් පුළුවන් මේ විදිහට දැන් ඔයාගේ විවාහ දැන්වීම සිකුරු හතේ YouTube channel එකේ පළ කරව ගන්න. මේකට ඔයා කරන්න ඕනේ තිරේ තියෙන WhatsApp අංකයෙන් අපිත් එක්ක එකතු වෙන්න, අපිට call එකක් දාන්න. ඉතින් ඒ වගේම මේ වගේ හොඳ විවාහ යෝජනා අවස්ථා බලන්න channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න ඕනේ. අදට ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.